මම යූස් කරන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. මේකෙන් ලස්සන මැට් ෆිනිෂ් ලුක් එකක් තියෙනවා අයිලයින් එකේ. දැන් මම මේකප් එක දාලා ඉවරයි. මේක තමයි මගේ නෝමල් විනාඩි 10න් දාගන්න පුළුවන් මේකප් එක. ලයින් එක ඇඳගෙන චූටියට Hey guys, welcome back to my YouTube channel. කොහොමද ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්නව නේද? ඔන්න ඉතින් මම අද අරගෙන ආවේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. කොහොමද විනාඩි 10කින් මේකප් එකක් දාන්නේ කියලා. සිම්පල් මේකප් එකක්. ඩේලි අපිට දාන්න පුළුවන් මේකප් එකක් කොහොමද කරගන්නේ කියන වීඩියෝ එක තමයි මම අද අරගෙන ආවේ. එහෙනම් යමු අපි වීඩියෝ එකට. මේකප් එක කරන්න කලින් ඔයාලා හොඳට මූණ වොෂ් කරගන්න ඕනි. ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්ස් එකක් හරි යූස් කරලා හොඳට මූණ වොෂ් කරගන්න. මේකප් එක දාන්න කලින් ඔයාගේ මූණ ඔයිලි නම් ඔයා අනිවාර්යෙන් අයිස් කැටයක් මූණේ තියාගන්න ඕනි. එතකොට ඔයිලි ගතිය චුට්ටක් කන්ට්‍රෝල් වෙනවා. එතකොට මේකප් එක දැම්මම හුඟක් ලස්සනට තිනවා. ඔයා මේකප් එකක් දාද්දි තවත් දෙයක් වැදගත් වෙනවා. ඔයාගේ අනවශ්‍ය රෝම, upper lips, eyebrows රිමූව් කරගන්න ඕනි. එහෙම නැත්නම් ඔයා මේකප් එක දැම්මහම හරිම කැතට තමයි මේකප් එක පේන්නේ. එහෙනම් යමු වීඩියෝ එකට. Oh my god! දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද සිම්පල් මේකප් එකක් දාගන්නේ කියලා. මම හොඳට මූණ ක්ලීන් කරලා ටෝන කරලා ඉන්නේ. එහෙනම් යමු අපි මේකප් එක දාගන්න. A few moments later. මේ පොන්ඩ්ස් එකේ එන BB ක්‍රීම් එක තමයි මම ෆවුන්ඩේෂන් විදිහට යූස් කරන්නේ. මේක මට චුට්ටක් ලයිට් වැඩි. ඒ නිසා මම මෙන්න මේ මිස් රෝස් බ්‍රෑන්ඩ් එකේ එන මෙන්න මේ කලර් එක මේ දෙක මික්ස් කරලා තමයි මම යූස් කරන්නේ. ඔයාලා ඕනම දෙයක් යූස් කරන්න කලින් මේ අතේ චුට්ටක් ඇප්ලයි කරලා බලන්න. මම මෙන්න මේ විදිහට කඩලට ඒක ප්‍රමාණයකට හදා ගන්නවා. මේකෙන් චුට්ටකුයි මිස් රෝස් බ්‍රෑන්ඩ් එකේ එන මේකෙන් චුට්ටකුයි දාලා මේ විදිහට දාලා හොඳට මික්ස් කරලා තමයි ගාන්නේ. ගොඩාක් හොඳ බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඔයාලගේ ස්කින් කලර් එකට ගැලපෙන එකක් තෝරගන්න ඕනි. මම මෙන්න මේ විදිහට මේක හොඳට මික්ස් කරගෙන ඩොට් විදියට තමයි මම ඇප්ලයි කරගන්නේ. ඔයාලා කැමති නම් බ්ලෙන්ඩ් එකක් හරි ස්පොන්ජ් එකක් හරි යූස් කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. මම නම් බ්ලෙන්ඩ් කරන්නේ අතින්මයි. මොකද මට ඒක ගොඩක් සැටිස් හොඳට බ්ලෙන්ඩ් වෙනවා අතින් බ්ලෙන්ඩ් කරාම. මතක ඇතුව ඔයා බෙල් එක ගන්න. මට දැන් අමතකුණා බෙල් එක ගන්න. අපි මේ අතේ තියෙන චුට්ට බෙල් එක ගමු හොඳට. ඔයාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඔයාලට ඕන ස්පොන්ජ් එකක් හරි බ්ලෙන්ඩ් එකක් හරි යූස් කරන්න පුළුවන්. හොඳට බ්ලෙන්ඩ් වෙනකම් ඇප්ලයි කරගන්න. මම යූස් කරන්නේ මෙන්න මේ චාලි එකේ එන පවුඩර් එක. මගේ අතින් මේක බිම වැටෙනවා ගයිස්. ඔයාලත් හොඳ මේ පවුඩර් එකක් යූස් කරන්න. මේක යූස් කරාම හොඳට අපේ මූණ සීල් වෙනවා. මේකෙන් පිටටට දාඩිය එන්නේ නැහැ. අපේ මූණෙන් දාඩිය දාන්නේ නැහැ එළියට. හොඳට සීල් වෙනවා. ඒ නිසා මේක හුඟක් හොඳයි. ගොඩක් පවුඩර් වර්ග තියෙනවා. මේ ජනට් එකත් හොඳයි. ඔයාලා බජට් එකට යූස් කරන්න බලනවා නම් මේක හොඳයි. බජට් එකට ගැලපෙනවා.
තව වියානකේ එහෙම හොඳ ඒවා තියෙනවා. ඔයාලා කැමති එකක් අරගෙන යූස් කරන්න. හරි මම දැන් පවුඩර් කරගෙන ඉවරයි. පවුඩර් කරලා ඉවරුනහම මම කරන්නේ අයිබ්‍රෝස් ඇඳ ගන්න එක. ඔයාලට පුළුවන් නම් අයිබ්‍රෝ ජෙල් තියෙනවනේ ඒව යූස් කරන්නත් පුළුවන්. මම ගත්තේ අයිබ්‍රෝ පෙන්සිල් එකක්. අපි අයිබ්‍රෝස් හදද්දී අපි අයිබ්‍රෝ හොඳට හදාගෙන ඉන්න ඕන. ගයිස් පොඩි අවුලක් තියෙනවා. මගේ මේ අයිබ්‍රෝස් දෙක එක ෂේප් එකට එන්නේ කොච්චර හැදුවා. ඔයාලට පේනවා ඇති මේක ටිකක් වෙනස් මේක වෙනස් වගේ. අනේ මට තේරෙන්නේ නැහැ කොහෙන් හැදුවත් දෙක වෙනස්. අපි ලාවට ඇඳගෙන එකට යට පැත්තෙන් ඇඳගෙන ඉන්න ඕන. පෙන්සිල් එකකින් අඳින නිසා අර ගොඩාක් අඳින්න එපා. එතකොට කැතයි. අයිබ්‍රෝ එක ලොකුවට පේනවා නිකන් අර එක කැතයි. ඒ නිසා අපි ලාවට අයිබ්‍රෝස් ඇඳ ගන්න ඕනේ. හරි මගේ මේ ටික ගානට ඇවිත් තිනවා. මෙන්න මේක එන්නේ නැහැ guys. මගේ මේ අයිබ්‍රෝස් දෙක එක වගේ වෙන්නේ නැහැ කොයින් වෙලාවකවත්. මම අයිබ්‍රෝස් ඇඳගෙන මෙන්න මේ විදියට අතින් චුට්ටක් එහෙම කරලා එතකොට අර නීට් එකට ලස්සනට තියෙන අයිබ්‍රෝස් උත් ඇඳලා ඉවරයි. ඔයාලා අයිබ්‍රෝස් අඳිද්දී ගොඩාක් ආටිෆිෂල් විදියට අඳින්න එපා. අපි මොකද මේක නැචරල් ඩේලි එළියට යන විදියටනේ අපි මේක දාන්නේ. නැතුව හෙවි මේකප් එකක් නෙවෙයි. ෆන්ක්ෂන් එකකට පාටි එකකට ගැලපෙන්නේ නෑ මේ මේකප් එක. ඊළඟට අයිෂැඩෝ වලට මම යූස් කරන්නේ ලිප්ස්ටික්මයි. නෝමල් එළියට යන්නනේ අපි මේ මේකප් එක දාන්නේ. නෝමල් එළියට යනකොට අයිෂැඩෝ ගාලා එහෙම යන්න ඕනි නැහැ. ඒ නිසා මම යූස් කරන්නේ ලිප්ස්ටික්මයි. මේ විදියට ඇඟිල්ලට අරගෙන උනත් අපිට මෙහෙම අගට එකේ ගා ගන්න පුළුවන්. මම යූස් කරන්නේ ඇඟිල්ලම තමයි. ඔයාලට ඕනනම් බ්ලෙන්ඩ් එකක් යූස් කරලා ඇප්ලයි කරගන්න පුළුවන්. මම හිතනවා ඒ උනාට ඇඟිල්ලෙන් මේ විදියට ඇප්ලයි කරගන්න එක ගොඩක් හොඳයි කියලා. අපි නෝමල් එළියට යන්නනේ මේ මේකප් එක දාන්නේ. ඒ නිසා අයිෂැඩෝ ඕනේ නැහැ. අයිෂැඩෝ පැලට් අරගන්න ඕනේ නැහැ. මම නම් යූස් කරන්නේම මේ විදියට ඇඟිල්ලෙන් අරගෙන ඇහැගේ ඉඳන් මුලට ගාන්නේ. එතකොට හරි ලස්සන නැචරල් ලුක් එකක් තමයි තියෙන්නේ. අයිලයිනර් විදියට මම යූස් කරන්නේ මෙන්න මේ කුඩා බියුටි එකේ මෙන්න මේ පෙන් එක. ඔයාත් අයිලයිනර් අඳින්න පුරුදු වෙන කෙනෙක් නම් මම හිතනවා ගොඩක් හොඳයි මේ පෙන් එක කියලා. මටත් තාම හරියට අඳින්න බෑ guys. මේ මම ජන්තන් තමයි අඳින්නේ. මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්. මට කැමරාවෙන් බලන් අඳින්න අමාරුයි. ඒ නිසා මම මේ විදියට ඇඳ ගන්නවා. මේ විදියට අර ගොඩාක් පේන්නේ නැති වෙන්න ඇහි මුලින්දන් මෙහෙම චූටි රක් අපි ඇඳ ගන්න ඕනේ. ඒ විදියට මම මේකෙත් ඇඳගෙන එන්නම්. මේ වගේ චූටි එකක් තමයි අයිලයින් එකට ඇඳගන්නේ. අයිලයින් එකත් ඇඳගත්තා. මේකෙන් ලස්සන මැට් ෆිනිෂ් ලුක් එකක් තියෙනවා අයිලයින් එකේ. ඔයාලා කැමති බ්‍රෑන්ඩ් එකක් යූස් කරන්න. මේකත් හුඟක් හොඳයි. ලස්සනට තියෙනවා. හුඟක් හොඳ එකක් තමයි මේකත්. මම යූස් කරලා තියෙන ඒවායින් ගොඩක් හොඳයි. මම අර පින්සල වගේ එක ගෙනාවා. ඒකෙන් නම් මට කොහොමදවත් බෑ guys. ඔයත් තාම පුරුදු වෙන කෙනෙක් නම් මේ පෙන් එක ගොඩක් හොඳයි. යූස් කරලා තියෙන අය පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. මාව තාම subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
ඊළඟට මස්කාරා මම යූස් කරන්නේ මේක මැකිලා මිස් රෝස් එකේ මස්කාර එක මේක ගොඩක් හොඳයි. මේක වැස්සට දිය වෙන්නේ නැහැ. ගොඩාක් වතුරෙන් මූණ සේදුවොත් නම් ඉතින් දිය වෙනවා. වැස්ස වැටුණාට දිය වෙන්නේ නැහැ. ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. වියානා ගොඩක් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඔයා කැමති බ්‍රෑන්ඩ් එකක් යූස් කරන්න. මේකත් ගොඩක් හොඳයි. ඊළඟට ලිප් ලයින් එක මම මේ නිකන් නෝමල් ලිප් ලයින් පෙන්සිල් එකක් ගත්තේ. ඔයාලා ගන්න ආස නම් මම වැඩි ලිප් ලයින් දෙන්නේ නැහැ. හරියට මන් ලිප් ලයින් දැම්මම මගේ ලිප් එක නිකන් ලොකුයි වගේ දැනෙනවා. මං ආස නැහැ ලොකු ලිප්ස් වලට. මං ආස චූටි ලිප්ස් වලට. ඔයාලා ගානට මේ වී හැඩේ තියෙන්නේ ඒක ගානට ඇඳගෙන යටිනුත් ගානට ඇඳගෙන ඉන්න. පේනවනේ. ඒ විදිහට ගානට ලයින් එක අඳින්න ඕනේ. යටත් ඒ විදිහටම යටත් ඒ විදිහටම ඇඳගත්තා. මම යූස් කරන්නේ මෙන්න මේ ලිප්ස්ටික් එක. උෂානාද කොහෙද? උෂාස් කියන බ්‍රෑන්ඩ් එකේ වෙල්වෙට් මැට් ලිප්ස්ටික් එක. මේක හුඟක් හොඳයි. මැට් එකක් නේ මේක. මැට් ලිප්ස්ටික් එකක්. මේක ගොඩක් පින්ක් ෂේඩ් එකේ කලර් එකක්. මේක ගොඩක් ලස්සන කලර් එකක්. ඒ ලිප්ස්ටික් කලර් එකට මම ගොඩක් ආසයි ගයිස්. ඒක අර පින්ක් කලර් ලිප්ස්ටික් එකක්. ඒක ගෑවම හරිම ලස්සනයි ලිප්ස්. නිකන් ලිප්ස්ටික් ගාලා නෑ වගේ ලිප් එක හොඳට ගැලපෙනවා. දැන් මම මේකප් එක දාලා ඉවරයි. මේක තමයි මගේ නෝමල් විනාඩි 10න් දාගන්න පුළුවන් මේකප් එක. මම ඩේලි අද්දි දාන්නේ මේ මේකප් එක. ඔයාට ෆන්ක්ෂන් එකකට පාටි එකකට නම් මේක ගැලපෙන්නේ නැහැ. ඔයා නෝමල් වැඩට ක්ලාස් ටවුන් එකට යන්න මේකප් එකක් දාන්න හොය නම් ඉඳියේ. ඔයාට මැච් වෙන මේකප් එක තමයි මේක. මේ කිසිම බ්‍රෑන්ඩ් එකක් ලොකු බ්‍රෑන්ඩ් නෙවෙයි. නිකන් අපිට බජට් එකට ගන්න පුළුවන් නෝමල් ප්‍රොඩක්ට් තමයි මේවා. ඔයාලා යූස් කරලා තියෙනම් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති වුණා නම් මේ subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. like එකකුත් දාලා subscribe කරලාම යන්න. එහෙනම් අදට මම වීඩියෝ එක end කරනවා. bye. ආදරේ ඔයාලා හැමෝටම.